ආදරණීය පොඩ්ඩෝ ඔයාලා ලස්සන සුවපහසු කතාවක් අහන්න ලෑස්තිද? අද අපි කතා කරන්නේ ලොකු පළල් මුහුද ළඟ ජීවත් වුණු විශේෂ පුංචි කොල්ලෙක් ගැනයි. එයාගේ නම ආකාශ්. ආකාශ් හරිම නිර්භීත කෙනෙක්. ඒ වගේම එයාට ලොකුම අපූර්වම සිහින තිබුණා. හැමදාම හවස සන්ධ්‍යාවේ ලස්සන පාටින් ලෝකය හැඩවෙනකොට ආකාශ් තමන් කාමරේ ජනේලෙන් එළිය බලන් ඉන්නවා. එයාගේ ඇස් පුදුමයෙන් පිරීලා එයාගේ ඇස්වල පුංචි පුංචි දරුවක් වගේ දිලිසෙනවා. එයා බලන් ඉන්නේ අහස දිහා. ඒ අහසට එයා හරිම ආදරෙයි. රැයට හැමදේම නිහඬ වෙලා. සඳේලිය මුහුද මතට වැටෙනකොට ආකාශ් හොරෙන් එළියට යනවා. එයාගේ අතේ තියෙන්නේ පුංචි සියුම් දැලක්. මේ දැලෙන් තමයි එයා තරු අල්ලන්නේ. වැල්ලේ වැතිරිලා එයා බලන් ඉන්නවා අහස දිහා. අහස තරු වලින් පිරීලා. මේක තමයි එයාගේ හැමදාම රැයට කරන පුංචි වික්‍රමය. එතකොටම ෂික් ගාලා තරුවක් බිමට වැටෙනවා. ආකාශට මේක හුරුපුරුදු දර්ශනයක්. එයාගේ ඇස්වල කුතුහලය වැඩි වෙනවා. මේ තමයි එයාගේ රාජකාරිය ආරම්භ වෙන වෙලාව. දැල අතට අරන් හෙමින් අඩිය තියලා එයා වැටුණු තරු හොයාගෙන යනවා. සමහර තරු රන් පාටයි, තවත් සමහර තරු නිල් පාටයි. සමහර ඒවා හරිම පොඩි, තවත් ඒවා හරිම ලොකුයි. ආකාශ් හරිම පරිස්සමෙන් ඒ තරු එකින් එක දැලට එකතු කරගන්නවා. ඒ තරු වලට හානියක් වෙන්න එයා කැමති නැහැ. අන්න බලන්න තවත් තරුවක්. මේක නිල් පාට තරුවක්. ආකාශට මේ තරුව අල්ලගන්න හරිම ආසයි. එයා පරිස්සමෙන් ඒ තරුව ළඟට යනවා. දැන් එයාගේ දැලේ රන් සහ නිල් තරු දෙකම තියෙනවා. හරිම ලස්සනයි නේද? තරු හොයාගෙන යනකොට එයාට මුහුදේ ඉන්න යාළුවෝ ගොඩක් හම්බෙනවා. ලස්සන මාළු දිලිසෙන ජෙලිෆිෂ් එයාට උදව් කරන්න එනවා. එයාලා කසුකුසු ගන්නවා වගේ ආකාශට දැනෙනවා. ආකාශ් අර තරුව අර පැත්තට වැටුණා. නැත්තම් ආකාශ් හරිම අඳුරුයි. අපි පාර පෙන්නන්නම් කියලා ජෙලිෆිෂ්ලා එයාට අහසේ තියෙන රහස් ගැන කියනවා. වගේ ආකාශට දැනෙනවා. ජෙලිෆිෂ්ලාගේ ආලෝකයට මූණ පානවා. එයාට හිතෙනවා එයාට යම් රහසක් කියනවා කියලා. සමහර වෙලාවට ලොකු තල්මසුන් පවා එයාට උදව් කරනවා. එයාලගේ සින්දු වලින් ආකාශට හරිම සතුටක් දැනෙනවා. ආකාශ් තල්මසාට ස්තුති කරනවා වගේ එයාට දැනෙනවා. හැම සතෙක්ම එයාට උදව් කරනවා. දැන් එයාගේ දැලේ තරු ගොඩක් එකතු වෙලා හැම තරුවක්ම ලස්සනට දිලිසෙනවා. හැම තරුවක්ම එකතු කරගත්තට පස්සේ ආකාශ් අහස දිහා බලනවා. හරිම පරිස්සමෙන් එයා දැල විවෘත කරනවා. දැන් තමයි තරු වලට ගෙදර යන වෙලාව. තරු දිලිදිලි ගලා ශබ්දයක් එක්කම ආපහු අහසට ගිහින් අනිත් තරු අතරේ Tamanගේ තැන අරගන්නවා. ආකාශ් Taman ඒ තරු වලට උදව් කරපු එක ගැන හරිම සතුටු වෙනවා. දැන් අහස කලින්ටත් වඩා දීප්තිමත් වෙලා ආකාශට හරිම සතුටුයි. හැමදම නිදා ගන්න කලින් ආකාශ් අහස දිහා බලනවා. මේ මම ඊයේ රෑ උදව් කරපු තරුවක් වෙන්න ඇති නේද කියලා එයා හිතනවා. තරු වලට තිබුණු ආදරය නිසා එයා පුංචි වීරයෙක් වගේ වුණා. පොඩ්ඩෝ දැන් ආකාශ් වගේ ඔයාලත් ලස්සන සීන දකිමින් නිදාගන්න. හෙට අලුත් කතාවක් එක්ක ආපහු හම්බෙවෙමු.